හමුවන බොහෝ දෙමව්පියන්ගේ චෝදනාවක් තමයි අපේ දරුවෝ පොත් කියවන්නේ නැහැ කියන එක. මේක දෙමව්පියන්ගෙන් විතරක් නෙමෙයි ගුරුවරු වැඩිහිටි බොහෝ අයගේ චෝදනාවක් වෙන්නේ අපේ දරුවෝ පොත් කියවන්නේ නැහැ. ඒගොල්ලන්ව පොත් කියවීමට ගුරු කරන්න හරිම අමාරුයි. ඉතින් ඇත්තටම දරුවෝ පොත් කියවන්නේ නැත්තම් එතන මොකක්ද එහෙම දරුවෝ පොත් කියවන්නේ නැති වෙන්න හේතුව කියලා අපි හොයලා බලන්න ඕන. ඇත්තට මම අහන ප්‍රශ්නේ තමයි වැඩිහිටියෙක් විදිහට මේ වීඩියෝ එක බලන්න වැඩිහිටියෝ දරුවෝ නෙමෙයිනේ බලන්නේ. එතකොට ඔබෙන් අහන්න ඔබේ දරුවාට වෙනුවෙන් ඔබේ දරුවා පොත් කියවීම වෙනුවෙන් ඔබ මොනවද කරලා තියෙන්නේ? සාමාන්‍යයෙන් වෙළඳ පොලේ තියෙන පොතක් හරි ලස්සන පොත් හරි අපි ගෙදර ගේනවා. ඒ ගෙදර ගෙනෙල්ලා ඒ පොත් ගෙනාවා කියලා දරුවෝ නිකම්ම කියවයිද? සාමාන්‍යයෙන් මෙහෙම හිතලා බලමුකෝ. අපි දරුවන්ට දත් මැදීම, එතකොට වැස්කිලියාම, කෑම ආහාර පිළිබඳ පුරුදු මේවා අපි කොහොමද පුරුදු කරන්නේ? ඒ වගේම නිදා ගැනීම මේ හැම දෙයක් සම්බන්ධව අපි දරුවන්ට හොඳ පුරුද්දක් විදිහට මේ පුරුදු කරනවා. එතකොට දත් මදින්න නම් දරුවෝ දත් මදින්න කැමති නෑ. අපි හරීම මහන්සියෙන් තමයි මේගොල්ලන්ට හැමදාම දෙන්න කිට්ටහම එක වෙලාවක් වෙන් කරගෙන එතකොට කෑමට පස්සේ එතකොට නිදා ගන්න කලින් මේ අඬව දත් මදිනව නේද? ඇයිද එහෙම කරන්නේ? එහෙම කරන්නේ අපි බයයි මේගොල්ලන්ගේ මේ දත් ටික නරක් වෙලා මොන හරි විනාශයක් වෙයි කියලා තියෙන බයට. කළු වෙලා ඊට පස්සේ මේගොල්ලන්ට රෝග බෝ වෙලා ඒ හින්දා. නමුත් අපි දන්නේ නැහැ මේ පොත් කියවීමෙන් ඔවුන්ගේ ජීවිතේට කොච්චර සාහිත්‍ය සමීප කරවීමෙන් ඔවුන්ගේ ජීවිතේට කොච්චර වටිනාකමක් එකතු කරනවද කියලා. අපි ඒ ගැන බය වෙන්නේ නැහැ. ඒ හින්දා අපි ඒ සම්බන්ධව වද වෙන්නේ නැහැ. රීඩින් කියන්නේ ක්‍රමානුකූලව පුහුණු කළ යුතු විෂයක්. ඉබේ කවුරුත් අර දත් මදින්නේ එතකොට පොට් ට්‍රේනින් ඒ කරනවා වගේ මේ ඒවා ඉබේ කෙරෙන්නේ නැහැ වගේ රීඩින් කියන්නේ පුහුණු කළ යුතු විෂයක්. එතකොට ඔබට තියෙන වගකීමක් ඔබේ දරුවාව සාහිත්‍යයට සමීප කරවන්න ඒ සඳහා නිසි පුහුණුවක් ලබා දෙන්න. ඒ පුහුණුව ලබා දෙන්නේ කොහොමද කියලා අපි ඉදිරියේදී කතා කරමු.